අයිබෝවන් සුබෝදෑසනක් හැමෝටම අද 2026 පෙබරවාරි මාසේ පළවෙනිදා. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අලුත් මාසයක ආරම්භක දවස අද නවම් පුර 15ක පොය දිනය. ඉතින් ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාවට පින්බර පොය දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ඉතින් අදත් කුවේට්, ඩුබායි, ඔමාන්, කටාර්, බහරේන්, සෞදි වගේම සිංගප්පූරුව, මැලේසියාව, රුමේනියාව, ජපානය, ඊශ්‍රායලය සහ සයිප්‍රස් වල මුදල් වටිනාකම් කොහොමද වෙනස් වුනේ කියලා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න. දිනපතා පැහැදිලිව නිවැරදිව මිල ගණන් මේ වෙලාවට බලා ගන්න පුළුවන්. ඉතින් අද උදේ පාන්දර වැඩ පටන් ගත්තේ ඒ හින්දා වෙනදා වගේ වීඩියෝ එක දාන්න දෙන්නේ. අද වාහනේ ඉඳන් තමයි වීඩියෝ එක කරන්න ඕනේ. ඉතින් අද දවසේ ඩොලරේ ගැනුම් මිල රුපියල් 305යි 7.74යි. විකුණුම් මිල රුපියල් 312යි 7.88ක් හැටියට තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඩොලරයකට අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 309යි 7.52ක් හැටියට අද සටහන් කරලා තියෙනවා. ඉතින් අද දවසේදී ඩුබායි දිරාම් එකක් රුපියල් 84යි 7.18ක් හැටියටත්, බහරේන් දිනාර එකක් රුපියල් 819යි 7.20ක් හැටියටත්, ජෝර්දාන් දිනාර එකක් රුපියල් 436යි 7.21ක් හැටියට තමයි සටහන් වෙන්නේ. සෞදි රියාල් එකට රුපියල් 82යි 7.47ක්, කටාර් රියාල් එකට රුපියල් 84යි 7.96ක් වගේම ඕමාන් රියාල් එක අද රුපියල් 803යි 7.15ක් හැටියට සටහන් කරලා තියෙනවා. කුවේට් දිනාර එක අදත් රුපියල් 1001ක් හැටියට සටහන් වෙනකොට අද අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1009යි 7.50ක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 364යි. සමාන සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 366යි 7.64ක්. සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 243යි 7.51ක් හැටියට වාර්තා කරලා තියෙනවා. මැලේසියා රින්ගිට් එකක මිල රුපියල් 78යි 7.46යි. රුමේනියා ලෙව් එකක් රුපියල් 71යි 7.95යි. ඊස්ට්‍රේල් ෂකල් එක මිල රුපියල් 99යි 7.84ක් වගේම ජපාන් යෙන් එක මිල රුපියලයි 7.99ක් හැටියට තමයි අද දිනේ සටහන් කරලා තියෙන්නේ. ඉතින් මේ මාසේ සුන්දර මාසයක්, ලස්සන මාසයක්. පෙබරවාරි මාසේ ලංකාවේ නම් කියන්නේ කොළ හැලෙන මාසය කියලා. ඉතින් රාමදාන් මාසේ පටන් ගත්තා. ඉතින් හැමෝම නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, සතුටෙන් රැකියාව කරන්න ඕනේ, පරිස්සමෙන් ඉන්න ඕනේ. උස්සරණයි හැමෝටම.